අවුරුදු 2 3 වගේ වයසේ දරුවන්ව හරියට හදාගන්න කියලා ගොඩක් වැඩිහිටියන් දෙමව්පියන්ට බනිනවා. ඇත්තටම අවුරුදු 2 කියන්නේ 3 කියන්නේ ඒ දරුවන් self centered කියලා අපි කියන්නේ. ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැහැ තව කෙනෙක්ගේ හැඟීම්. එයාලා ගොඩක් වෙලාවට නෑ කියන වචනේ තමයි කියන්න උත්සාහ කරන්නේ. බෑ කියන වචනේ අපි කමුද කියලා ඇහුවොත් බෑ. නාමද කියලා ඇහුවොත් බෑ. විශේෂයෙන්ම අවුරුදු 2 වගේ දරුවන් එයාලා අපි කියන හැම දෙයකටම හා කියන්නේ නෑ. එයාලට තරහ ගියාම එයාලා අඬනවා, කෑ ගහනවා මේ දේවල් වැරදි දේවල් නෙවෙයි. නමුත් අපි අනිත් පැත්තට කෑ ගහලා දරුවව කන්ට්‍රෝල් කරන්න හැදුවොතින් අපිට හිතේවි ඒ වෙලාවට ඒක සාර්ථකයි කියලා. නමුත් ඒක සාර්ථක නෑ. මොකද දරුවගේ හැඟීම් මොනවද? හැඟීම් ප්‍රකාශ කරන්නේ මොනවද? හැඟීම් වලදී ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක දරුවන්ට ඒ කාලයේදී අපි එයාලට පීඩනයක් දීම තුළින් ඉගෙන ගන්න බෑ. ඇත්තටම මමත් පිළිගන්නවා අවුරුදු 2 3 කාලේදී දරුවන්ව ඒ කියන්නේ කන්ට්‍රෝල් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කරන්න උත්සාහ ගන්න දෙමව්පියන් ගොඩාක් ලොකු මානසික පීඩනයට පත් වෙන වෙලාවලුත් තියෙනවා. සමාජයෙන් බැනුම් අහන වෙලාවලුත් තියෙනවා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න ඉඩ දෙන්න ඕන. දරුවා තරහ ගන්න විදියටම අපි තරහ අරගෙන හරියන්නේ නැහැ. දරුවා කියන්නේ චූටි මිනිස්සෙක්, චූටි දරුවෙක්. අර කියනවනේ දරුවා කියන්නේ ලොකු වැඩිහිටියෙක් නෙවෙයි, චූටි වැඩිහිටියෙක් නෙවෙයි, චූටි දරුවෙක්. දරුවා කියන්නේ දරුවමයි. ඉතින් ඒ චූටි දරුවාගේ හැම දෙයක්ම ඉගෙන ගන්න කාලය එනවා. ඔහු ඇය හිතන්නේ ඒ වයසේදී මේ මම කියන හැඟීම විතරයි තියෙන්නේ. අනිත් කෙනාට කරදරයක්ද, අනිත් කෙනාට මං වගේ ආසාවල් තියනවද මේ කිසිම දෙයක් එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද සෙල්ලම් බඩුවක් ඉල්ලුවොත් ඉල්ලුවමයි බිම පෙරලිලා අඬන්න පුළුවන්. අඬන වෙලාවට එයාට අඬන්න දෙන්න බැනලා කෑ ගහලා ඒ ඇඬිල්ල නැති කරන්න එපා. එහෙම වුණොත් ඒ දරුවෝ ලොකු වෙනකොට ඒ කියන්නේ පෙර පාසල් ගියාට පස්සේ 1 2 වසරට ගියාට පස්සේ දෙයක්කට එයාගේ හැඟීම් ස්වභාවයන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. වගේම ෂෙයා කරගන්න දරුවගේ හැඟීම් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ හැසිරීම් රටාවේ ඒ කියන්නේ ඔය චූටි කාලේදී තියෙන හැසිරීම් රටාවේ ප්‍රෝග්‍රස් එකක් නැති වෙනවා අපි පීඩනයක් දුන්නොත්. ඉතින් හොඳට මතක තියාගන්න අවුරුදු 2 3 දරුවන් ඉන්න අම්මලාට කියන්න එපා තමන්ගේ දරුවන්ව පාලනය කරගන්න කියලා. ඒ දරුවෝ අඬනවා නම් අඬන්න දෙන්න. වෙන රටවල් වල දරුවෙක් අඬනකොට වෙන අය බලන්නෙත් නැහැ. ඒ කියන්නේ පාර යන අය මේ දරුවෙක් අඬනවා කිය හැරි බල යන්නේ නැහැ. අම්මලත් අඬනවා නම් අඬන්න දෙනවා. හැබැයි ඒ බඩුව අරන් දෙන්න බැරි නම් පුතේ මේක අරන් දෙන්න බෑ කියලා දරුවට අඬන්න දීලා අපි දරුවව ආදරෙන් කොයි වෙලෙත් කෑ ගහලා කොනිතලා ගහලා නෙවෙයි ආදරෙන් තමයි දරුවට මේ දේ තුරුළු කරගෙන කියන්නේ. එයා ගහනවා වෙන්න පුළුවන්, එයා බයිනවා වෙන්න පුළුවන්. නමුත් අපි දිගටම continuously දරුවට දෙන්නේ ආදරය විතරයි. ඉතින් මේ ආදරය දීම තුළින් අපි ආව තේරුම් ගැනීමෙන් මගේ පුතාට සතුට ඇති වෙලා. මගේ පුතාට දැන් දුක හිතිලා. මගේ පුතාට දැන් තරහ ගිහිලා වගේ එයාට හැඟීම් emotions කියන ඒවා අඳුන ගන්න ඉඩ දෙන්න. emotions හැඟීම් එයාට feelings එයාගේ තියෙන හැඟීම් හැමදේම කියන්න ඉඩ දෙන්න. මට දුකයි අම්මා, මට සතුටුයි කියලා මේ වගේ දේවල් කියන්න ඉඩ දෙන්න. එතකොට අපිට දරුවත් එක්ක ලොකු බොන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. මේ අවුරුදු 3 4 කියන වයස හරි අමාරු කාලයක් වුණාට ඔයාට වගේ දරුවත් එක්ක බොන්ඩ් එකක් හදා ගන්න තියෙන හොඳම කාලයක් මේක. ඉතින් අනිත් අය ගැන අනිත් අය කියන දේවල් ගැන ලොකුවට හිතන්න එපා. මොකද ඒ ගොඩක් කට්ටියට මේක ගැන අවබෝධයක් නැහැ. ඔයාගේ දරුවා දඟ වුණාට, ඔයාගේ දරුවා අඬුවට, ඔයාගේ දරුවා තරහ ගියට මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ම එහෙමයි. ඔහුන්ට ස්වභාවිකවම ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ ලබා දෙන්නේ මේ වයසේදී. අපි ටිකින් ටික ඔහුගේ හැඟීම් වල ස්වභාවයන් තේරුම් ගනිමින් වැඩෙන්න කාලයත් එක්ක අපේ උදව්වත් එක්ක යහපත් විදියට වැඩෙන්න උදව් කරමු.